මාර්තුවේ අවසාන දවස් ටිකේ මම මේ අපේ ගෙදර ඉස්සරහ පැත්තට වෙන තියෙන ජනෙල් පියන්තන සෝදලා ඒ හරියට වෙන්න මම හදලා තියෙන කොළ පාටට හුරු මල් පැල ටිකේ පෝච්චි ටිකේ වටේට සෝදලා පිළිවෙලක් කරගන්න තමයි මේ හදන්නේ. මම කලින් කරපු අපේ පරණ කඩේ අපි කඩලා මේ වෙනකොට ආයෙමත් අලුතෙන් කඩ කාමරයක් අපි රෝලට එහෙම දාලා හදාගත්තා. ඉතින් ඒ වැඩ අතරේ වැරන්ඩාවක් තිබුණේ නැහැ. අපි ඒකත් සාමාන්‍ය විදිහට හදාගත්තා. ඒ වැඩ වෙනකොට සිමෙන්ති හැරලා මගේ මල් පෝච්චි ටික එහෙට මෙහෙට පොඩ්ඩක් වුණා. ඉතින් වැඩිපුරම මම මෙහෙම සෝදන්න හේතුව ඒ හින්දා තමයි. අලුත් අවුරුදු බ්ලොග් එකට මට මේ ටිකත් එකතු කරගන්න ඕනේ වුණා. මොකද මම මේ වැඩ ලොකුවටම කරේ අලුත් අවුරුදුත් එන හින්දාම තමයි. මේ 12 වෙනිදා තාත්තයි පුතුයි මේ හදන්නේ අහස් කූරු දාන්න. මම නම් ඉතින් මේ වෙලාවේ කඩේ ගෙදරත් එක්කම කඩේ තියෙන හින්දා මටත් මේ වැඩ බලා ගන්න හරියට ලේසි. ඉතින් තාත්ති පුතු දු එකතු වෙලා කරන මේ වැඩ බලන්න මම හරිම ආසාවෙන්. ඒ වගේම අපේ චූටි ශාකේ බබාගේ පළවෙනි අලුත් අවුරුද්ද තමයි මේ සමරන්න හදන්නේ. එක්ක මෙදා පාර අලුත් අවුරුද්ද සමරන්න අපේ චූටි ලෝකෙට අලුතෙන් ශාකේ බබා එකතු වුණා වගේම මගේ අම්මා අප්පච්චි නංගිත් මෙදා පාර අපිත් එක්ක අලුත් අවුරුද්ද සමරනවා හාහා බොරා කියලා. ගෙදර වැඩ වගේම මම ඉතින් 365 දවසෙම දවසේ පැය 24න් පැය 14කටත් ආසන්න කාලයක් ගෙවෙන්නේ මගේ මෙන්න මේ පුංචි කඩේනේ. ඉතින් මේ ඔයාලා දකින්නේ අවුරුද්දටම ස්පෙෂල් කියලා නොවුනත් අලුතෙන් බඩු ගෙනල්ලා අහුරන ක්ලිප්ස් ටිකක්. මට මේ ටිකත් ව්ලොග් එකට එකතු කරගන්න ඕනේ වුණා. මොකද මගේ ගෙදර වගේම තමයි මගේ කඩේත් අපි නිතරම රැඳිලා ඉන තැන නිසා. ගිය පාර නම් අපි ෂෝකේස් ටික එහෙම චුට්ටක් එහෙට මෙහෙට කරලා පොඩක් අලුත් කරා කඩේ. පාර නම් එහෙම ලොකුවට වෙනසක් කරේ නැහැ. අර ස්පෙෂල් ගන්න කේක් ටික, ගිෆ්ට් බොක්ස් ටින් ටික වගේම වෙනද ගන්න ප්‍රමාණයට වඩා වැඩියෙන් අරගෙන හැමදේම වගේ ස්ටොක් කරා. විශේෂයෙන්ම බිස්කට්, අයිස් වගේ දේවල්, ඒ වගේම රතිඤ්ඤ අහස්කුරු, නිලාකුරු, බඹර චක්‍ර වගේ ඒ ටිකත් ගත්තා. ඉතින් කඩේ පැත්තෙන් අවුරුද්දට කියලා විශේෂයෙන් උනේ ওই ටික තමයි. මකුළු දැල් එහෙමනම් කලින්ම මම කඩලා ගියස්පස් කරගෙන හිටියා. මොකද අවුරුදු කිට්ටු වෙලා කරන්න හිටියොත් බිස්නස් වැඩත් එක්ක ටිකක් මහන්සි වෙන්න වෙනවා වැඩියෙන්. ඒ නිසා ඒ වැඩ මම කලින්ම කරන් හිටියා. ඔන්න දැන් මේ අස්පස් කරන වෙලාවේ අපේ ශාක්‍ය බබාව දුවලා ගිහලා අත සෝදන් එයාව චුට්ටක් වඩන් ඉඳලා ඔයාව ගිහින් දීලා ආයෙමත් ඉතින් කඩේට ආවා. තව වැඩේ තියෙමට ඒ ටිකත් ඉවර කරන්න. ඔන්න පරණ අවුරුද්දට තව හෝරා කීපයයි. කඩේ වැඩ ටිකත් ඉවර කරලා මට මේ දවස්වල ගෙදර වැඩ නම් නැහැ. මොකද අම්මයි නංගි ඒව බලනවා. හෙට දවසින් හම්බ වෙනකල් තාත්තිගේ පුතුගේ කෝලන් ටිකක් බලලම නිදා ගමු එන. සුදු මාත්‍ය. සුදු මාත්‍ය. සුදු මාත්‍ය. Sudah, 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 pastu, cucu, cucu mas.
උදෙන්ම නාගෙන බුදු පහන තියලා ආශිර්වාද අරගෙන ඔන්න මම යන්න හදනේ කඩේට. ඔන්න අපිටත් කලින් අපේ අම්මා අවදි වෙලා පිටි කොටලා අද හවස් එනකොට කැවුම් හදන්න ඕනි මිශ්‍රණය හදනවා. දන්නවද මේ අපේ අලුත් ගෙදර කැවුම් හදන්න හදන පළවෙනි වතාව. පරණ අවුරුද්දේ දවල් වරුව තමයි මේ. ඉඩක් ලැබුණු හැම වෙලාවකම මම ඊයේ ගෙනාපු රෑ අහුරන්න බැරි වුණ ඉතුරු බඩු ටික තමයි මේ අහුරන ගමන් ඉන්නේ. මෙදා පාරනම් අවුරුදු දවස් ටිකේ මම ටිකක් රිලැක්ස් එකේ තමයි ෂොප් එකේ වැඩ ටික කරගන්නේ. ගෙදර වැඩ ටික, බබාලගේ වැඩ ටික අම්මයි නංගි බලනවා. ඉතින් මට පුදුම තරම් මානසික වගේම කායික නිදහසක් වෙනදට වඩා දැනෙනවා. මොකද ගිය පාරනම් අපේ ශාකේ බබා බණ්ඩියේ තියාගෙන මම මේ වැඩ කරගත්තේ. ඉතින් ගිය පාරනම් ගේ හේදුවේ පවා ෂොප් එකත් අරගෙනම පරණ අවුරුදු දවසේ එහෙට මෙහෙට වෙවි ෂොප් එකේ කවුරුත් නැතිකොට යකි බබාව තියලා පොඩ්ඩක් සෝදලා ආයෙමත් කඩේට ආපුවම කවුරු හරි ආයෙමත් ඇවිල්ලා ඒ විදිහට තමයි වැඩ ටික කරගත්තේ. හොන්දටම ඇඟට හරිම අමාරු මහන්සියක් දැනුනේ. හැබැයි මේ පාරනම් මම මකුළු දැල් හැම කලින්ම කඩලා තිබුණු නිසා ගේම් ඔප් කරන එක මම රැටම කරනවා කියලා හිතුවා. මොකද මම්මලා හිටියට මම ඒ වැඩ යාළුවට කරන්න දුන්නේ නැහැ. මොකද ඒ වැඩ ටික මගේ අතින්ම වෙන්න ඕනි කියලා මම හිතපු නිසා. ඔන්න ෂොප් එකේ බඩු ටික අහුරගත්තට පස්සේ මේ වෙනකොට මම පිළිවෙලක් කරගෙන හිටියේ මෙන්න මේ විදිහට තමයි මගේ පුංචි කඩේ අලුත් අවුරුද්දට සූදානම්ව. ශාකි බබාගේ තොටිල්ල මම බුක් ෂොප් එකක් කරගත්තා මේ දවස් ටිකට. මොකද මම gift box ටිකයි ටින් ටිකයි පොත්ත හුරලා තිබුණු මේසේ අහුරගත්ත නිසා. ඊට සති දෙකකට විතර කලින් ගෙදර මකුළු දැල් කඩපු දවසේ මට බාත්රූම් එකේ මකුළු දැල් ටික කඩන්න අමතක වුණා තිබුණු වැඩත් එක්ක. ඉතින් මම දවල් වරුවේ ඔක මතක් වුණා පරණ අවුරුදු දවසේ. ඉතින් මම ඉක්මනටම කඩේ අපච්චිව තියලා මේ ටික කඩලා යන්න ආවා. එතකොට මගේ වැඩ ටික සේරම ඉවර වෙන නිසා. හා පුරා කියලා ඔන්න අපේ අලුත් ගෙදර මුලින්ම කැවුම් බදින දවස අද. ඒකත් අපේ අම්මගේ අතින්. උදව්වට මැඩම්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් මේ වෙලාවේ පේන්නේ නැහැ. අතිරස තමයි ඔන්න අපේ අම්මා හැදුවේ. කැවුම කරහා බලලම යමු ඉතින් කඩේ පැත්තට. ඔන්න පරණ අවුරුදු දාරෑ කට්ටියම අහස් කුරයවනවා, බඹර චක්‍රපාතු කරනවා. අපේ චූටි බොස් ඉතින් ඒවා ගමේ අම්මගේ ඔක්කට වෙලා බලන් ඉන්නවා. ඔන්න දැන් නම් 10:00 පහ වෙලා මම ගෙදර ඇවිල්ලා කාලා හැම ගේම් ඔප් කරලා දාලා තියෙන පාපිසි ටික සෝදලා අපිට අද හවස තමයි හෙට අඳින රෙදි ටික හම්බ වුණේ. ඉතින් ඒ ටිකත් අතේම හොදන්න ඕනේ. මොකද මැෂින් දාන්න බෑ, වෙන වෙනම හොදන්න ඕනේ නිසා බතික් රෙදිනේ. ඉතින් කවලමේ හොදන්න බෑ පාට හැම ගියොත්. ඒ නිසා අපේ චූටි බබා දෙතුන් පාරක් මැහැරලා මේ වැඩ ඉවර වෙනකල්ම නංගි අතේ හරිම අමාරුවෙන් තමයි එයාගේ අඬන එක පොඩ නතර කරගෙන එයා බලාගත්තේ. ඉතින් ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. මේ සේරම වැඩ ඉවර වෙලා නිදා ගන්නකොට පාන්දර 2:56යි හරියටම.
මම ෆෝන් එකේ වෙලාව බලනකොට 14 වෙනිදා උදේ නැකත් ටිකක් හිමීට ලං වෙනවා. අලුත් පාපිසිටි එක එහෙම දාගෙන මම මේ හදන්නේ අලුත් ඇඳුම් ඇඳ ගන්න කලින් තව චූටි වැඩක් මට ඉතුරු වුණා. මෙතන තිබුණු රැග් එක මම අයින් කළා. දැන් අපේ ගෙදර තව සමාජිකයෙක් වැඩි වුණානේ. ඒ කියන්නේ ගෙදර බඩු හිමත්තා වැඩි වෙනවා කියන එකනේ. ඉතින් මේ හරියට මට හිතුණා තිබුණු ලී වලින් කටින් බෝඩ් එකක් තව මේ විදිහකකුත් ගෙනාවා. ලී එක මං අයින් කළෙත් නැහැ. මස් මාළු වගේ දේවල් කපා ගන්න අනිවාර්යෙන් ඒක ඕනේ වෙනවා. ඉතින් මම මෙන්න මේ කටින් බෝඩ් එකත් අලුතෙන් එකතු කරගත්තා. ලස්සනයි හලෝ මේ කැමරාව. ඔබියති මොයියා දුංගාවද බලාගෙන දුංගාවද මේ කලන්න බුදු ලොවතුර තථාගතයන් වහන්සේගෙන් බුදු පහන තියලා නව අවුරුද්දට ආශිර්වාද අරගෙන සෑම සියලු දෙනාටම සුබම දේවල් විතරක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා සුබ නැකතින් කිරි උතුරවන්න තමයි ඔන්න අපි හදන්නේ. සැනසීම විතරක්ම තියෙන සුබ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබම සුබ නවවසරක් වෙන්න කියලා ඔන්න OIK ෆැමිලි අපි ඔල හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා හදවතින්. සුබ නැකතින් කිරිබත් කන වෙලාව. හරියටම අවුරුදු 12කින් තමයි ඔන්න මම අලුත් අවුරුදු දවසක අපච්චිගේ අතින් රසම රස කිරිබත් කට කන්න පුළුවන් වුණේ. සාමාන්‍යයෙන් කිරිබත් කෑල්ලෙන් ටිකක් නේ කවන්නේ. හැබැයි අපේ අපච්චි එහෙම නෙවෙයි. තියෙන කැවිලි වර්ග වලිනුත් ටික ටික එකතු කරලා හරි රහට කිරිබත් කෑල්ල අනලා එයා කවනවා නැකත් වෙලාවට. නැකත් වෙලාවේ ඔන්න අපේ ශාකි බබාටත් ගමේ අපච්චි හබුන් කෑවුවා. කිරිබත් එක හදනකොට එයාට ටිකක් අයින් කරලා තමයි ලුණු
දැම්මේ පොල් කිරි ටිකකට එකතු කරලා. මොකද තාම අපේ ශාකි බබා ඉඳුළු කට ගාලා නැති නිසා. ඉතින් අපේ අලුත් අවුරුදු කෑම මේසය කට්ටියම රහ බලන්න තමයි හදන්නේ. අපේ චූටි පැංචට ටිකක් වෙහෙස කරලා වගේ. මොකද වෙනදට නම් මෙයා මේ වෙලාවට හොඳටම දොයිනේ. ඉතින් මම එයාට කිරි ටිකක් එහෙම දීලා චුටක් පරක්කු කරගන්නකල් අපේ අය කාලා ගනුදෙනුත් කරලා. ඉතින් මගේ ළඟ ඒ රෙකෝඩ් නම් නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න අපි දෙන්නත් තාතිට වැඳලා ඒ චාරිත්‍ර ටික ඉවර කරලා අක්කි නම් ඔන්න කලින්ම වැඳලා පේනවනේ සතුට යාගේ. මේ තමයි අපේ පවුලේ ඒ කිව්වේ මගේ අක්කිගේ නංගිලා දෙනගේ මුළු ලෝකෙම. මගේ අම්මා කියන්නෙම මම මේ ලෝකේ කිසිම දවසක ඒ විදිය ගැහැණයක් නොදැක්ක තරම් ආදරේ. ඉතින් මගේ අම්මේ එයාගේ ආශිර්වාද ගන්නකොට නම් ඉතින් හරිම සංවේදී. අන්න මම කෑම කන්න හදන්නේ දැන් තමයි ඉතින්. පුරුදු විදිහටම ගෙදරදී ඒ චාරිත්‍ර වාරිත්‍ර කරලා අපි යනවා මගේ හස්බන්ඩ්ගේ අම්මගේ ගෙදර. අත්තම් මේ චුටි බප්පි සුදු බප්පි බලලා එයාලගේ තෑගි බෝවත් අරගෙන අපි ආපහු ගෙදර ආවා. ඒ ඇවිල්ලා ඔන්න ඉතින් මම ෂොප් එක ඕපන් කරා. දැන් අවුරුදු ගණනාවක් පුරාවටම ගෙදරදී අවුරුදු නැකත් ටික ඉටු කරලා මම ෂොප් එකේ පහන තියලා හස්බන්ඩ් එක හරි දෝනිත් එක හරි මුලින්ම ගනුදෙනු කරනවා. ඊට පස්සේ තමයි වෙනින් අයත් එක්ක මම ගනුදෙනු කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි මාර්තු මාසේ අවසානයේ ඉඳලා අලුත් අවුරුදු දවස් වෙනකල් අපි ගත කළේ. මගේ ගෙදර වගේම ෂොප් එකෙත්. ඉතින් ආයමත් අධිෂ්ඨානශීලී ධෛර්යවන්ත වීර්ය ඇතිව සුබ දේවල් විතරක්ම කරන්න හැකි වෙන සුබ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන ශ්‍රී සුබ වාසනාවන්ත නව වසරකට ආයමත් අපේ OIK ෆැමිලි වෙතින් ඔයාලා හැමෝටම සුබ පැතුම් එකතු කරනවා. හරිම ආදරයෙන්.